ආ එතන මොකටද මෙයා හොයාගෙන ආවේ? මම මේ තැන් වලට එන්න කැමති නෑ මම දේව කුලකනේ. ආ මොන කුලකනේ? දේව කුලේ. දේව කුලකනේ. ඔව්. ඉතින් දේව කුලකනේ. මම දිස්ත්‍රාලෙට කැමති නෑ මම. දේව දිස්ත්‍රාලට යන්න ඕනේ මට. ආ ඔව් මම මේ තැනට තමයි එන්නේ. ආ දරුවා කරදරයි. ඔව් ඔව් මේ දරුවා උදව් කරන්න ආවේ? ආ මගේ ඈනේ. ආ ඒකේ මාත්‍ය ඇවිල්ලා තියෙන හොයාගෙන හොඳයි නේද? ලතුනේ නේද? ආ නම මොකද්ද නම? මම ඒවා කියන්න කැමති නෑ දැම්ම. ආ එහෙමයි අපිට කියන්න බෑ කොයි මිනිහා ඇවිල්ලා ඉන්නද කවුද දන්නද? ආ නම ඕනේ මට හරියට නම. ඈ මගේ නම දැම්ම කියෙන්නේ නෑ පටවල කපල ගන්නවා. තාම ඇවිල්ලා නෑ. ආ නම මොකක්ද තමුගේ මේ මාත්‍යගේ නම මෙයාගේ මාත්‍යගේ නම මොකද්ද? නම කිව්වා නම ඕනේ මට නම. දීදිරියට හැද කියලා ඉරදිරට තමයි අධ්‍යයන පොතකමාර ශූන්‍ය භාවය ඉරදිරට තමයි අධ්‍යයන පොතක විදියට තමයි දෙන හරියට සත්‍ය වෙන වහන්සේ පාරවත් එන වහන්සේ කියව දෙන වහන්සේක් තමයි ඉරදිරට තියෙනවා තමයි අධ්‍යයන පොතක භාවය ඉරදිරට තමයි අධ්‍යයන පොතක කරන්නේ අද ඉරදිරට තමයි ඉරදිරට තමයි අධ්‍යයන පොතක කරන්නේ අනිත් මං ඔය තැන් වලට වඩින්න කැමති නෑ. ආ උඹ මාව කොහමද ගෙන්න ගත්තා නේද? ආ උඹ සිවදාය කවුද කියලා දන්නවද? ආ මං මේ තැන් වලට එන්න කැමති නෑ. ආ උඹ සිවදාය කවුද කියලා අඳුරනවනේ. ආ මේ දරුවා බේරලා දීපන්. ආ සිවදායනේ. ආ උඹ කවුද කියලා දැන් දන්නවද? ආ බලාගනින්. ආ මේ ඉන්නේ කවුද කියලා? ආ මං එයා තමයි ඉන්නේ. ආ මේ ඉන්නේ මං. ආ මම ඒ ස්ථාන වලට වඩින්න කැමති නෑ. ආ ගෝම මාරෙන් ආයේ මම මේ දරුවා බේර ගන්න ඕනේ ඉන්න. ආ උඹ දරුවා බේරලා දීපන්. ආ පොරොන්දු වෙනවද? හොඳයි වැඩි කරලා දෙන්න හරි මේ දරුවට සල්ලි හිටන්නේ නෑ. ආ උඹ පොරොන්දු ඉෂ්ට කරපන්. ආ මම උඹට උදව් කරනවා. හරි උඹ දැනගත්තා නේද මම කවුද කියලා? හොඳයි මම අමාරුයි මේ ස්ථානේ තාවනේ දරුවා දුක් විඳිනවා. ආ මේ ඉන්නේ මගේ අම්මා. ආ මං දඩුවම් කරනවා. කොටවම දඩුවම් කරනවා මං. ආ දුක දුන්නා වැඩි මේ අම්මට. හ්ම් කිඳ දඩුවම් කරනවා. කොහම අරන් යනවා මං. හ්ම්